ඒ වගේම තමයි ජාත්‍යන්තර බුද්ධ්‍යාංශ වාර්තාවලින් ලැබෙන ඒවා ක්‍රියාත්මක කරන්න. දැන් UNODC ආයතනයෙන් හම්බෙච්ච වාර්තාවක් ගැන කතා කරා. මීට පෙරත් UNODC ආයතනයෙන් UNODC එකෙන් බුද්ධ්‍යාංශ වාර්තාවක් DEA එක හරහා ලංකාවට එව්වා. හැබැයි ඒ කන්ටේනර් දෙක චෙක් කරලා පැන්නුවා වරායෙන්. ඒ කන්ටේනර් දෙක චෙක් කරලා වරායෙන් පැන්නුවා. නේද ඔබතුමා? දැන් කවුද පන්නන්න අවසර දුන්නේ? අද වෙනකන් ඔබතුමාලා කියන්නේ නැහැ. තාම හොයනවලු. අනිත් ඔක්කොම දන්නවා ඒක දන්නේ නැහැ. මෙච්චර කල් කන්ටේනර් දෙක පන්නපු කෙනා හොයන්න දැන් මාස කන්ටේනර් ආවේ දෙසැම්බර් මාසේ. පන්නලා තියෙන්නේ ජනවාරි මාසේ. ජනවාරි මාසේ පන්නපු කන්ටේනර් දෙක හොයාගන්න කතානායකතුමනි. දැන් මේ මාස 11ක් ඔක්තෝබර්. දැන් අවුරුද්දක් ඉවර වෙන්න යනවා. තාම හොයනවා. අර කන්ටේනර් 323ක් පැන්නුවා. දැන් කෝ ඒවා? ඒවා පන්නපු විදිය කොහමද? කවුද වග කියන්නේ? නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තු මාධ්‍යට අවිලා කියනවා අපි දන්නවා තියෙන තැන අපි වගකීම් බාර ගන්නවා කියලා. මාධ්‍යවේදී අහනවා මේකේ ආයුධ, කුපුණ ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය තිබ්බොත් ඔව් ඒකේ වගකීමත් අපි බාර ගන්නවා කිව්වා. ඉතින් ඒ හින්දා ඔබතුමාලා මේ ගන්න උත්සාහය හොඳයි. හැබැයි අවංකව කරන්න. අවංකව කරන්න. දැන් නුවරඑළිය අයිස් හදන ෆැක්ටරියක් තියෙනවා කිව්වා. දැන් ඇහුවම කියනවා එහෙම එකක් දන්නේ නැහැ තාම තියෙන තරක්. ගරුණීය කතානායකතුමනි මොකද්ද මේ බොරුව? දැන් මෙතුමා විෂය භාර අමාත්‍යවරයා පහුගිය දිනක මම නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් කතා කරාම අධිකරණ නියෝගයකින් කිව්වා අත්අඩංගුවට ගත්ත මේ පාර්ලිමේන්තුව ඇතුලේ. හැන්සාඩ් වාර්තා වෙලා තියෙනවා. ඔබතුමා එහෙම කිව්වා. හැබැයි ඉතින් ඉහළ උසාවියට අප ගන්න ගියාම CID එකට බයිනවා අත්අඩංගුවට ගත්ත විදිය වැරදි කියලා. දැන් පොලිසිය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අධිකරණ නියෝගයකින් අත්අඩංගුවට ගත්තා කියලා. හැබැයි අප ගන්න ගියාම CID එකේ අවුරුදු 20ක් සේවය කරපු කෙනෙක් මෙහෙමද හැසිරෙන්නේ කියන තැනට රටේ මිනිස්සු අද hina වෙන්න පටන් අරන් තියෙනවා. මොකද ඔබ තමුන් නාසේලාගේ දේශපාලන වේදිකාවේ හිටපු අය පාස්කෝදා ප්‍රහාරයේ බුද්ධ්‍යංශ වාර්තා මගහැරපු අයව දේශපාලන රැකවරණය කරන ආණ්ඩුවේ තනතුරු දීලා තියෙනවා. ඒ ආණ්ඩුවේ තනතුරු දුන්නට කමක් නැහැ. ඒක ඔබේ කැමැත්ත. හැබැයි උන් තවදුරටත් එන බුද්ධ්‍යංශ වාර්තා මගහරිනවා නම් අර කන්ටේනර් දෙක පැන්නුවා වගේ තවදුරටත් යම්කිසි පුරවැසියෙක් තමන්ගේ ආරක්ෂාව ඉල්ලලා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නම ඒ ලිඛිතව දැනුම් දීපු කාරණේ මගහරිනවා නම් ඒක න ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කරුණ නියෝජක කතානායකතුමනි ආයේ ඔබ තමුන්නාසේලාගේ ආරක්ෂාව ගැන රටේ පුරවැසියෙක් ආරක්ෂාව ගැන කරු ඇමතුමා මොකද්ද අපිට කතා කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ දෙපැත්තට වෙලා කට්ටියට බැන ගන්න ලේසි ඔබතුමාලා දැන්වත් තේරුම් ගන්න ඔබතුමාලට අපිට ඇඟිල්ල දික් කරන්නත් ලේසි හැබැයි ලසන්ත සභාපතිවරයා ලිඛිතව පොලිස්පතිවරයාට දන්වලා දෙනවා තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන. ඔබතුමාලා ක්‍රියාත්මක වුණේ නැහැ. ඇයි ඒ? ඇහුවම මෙතන කලබල වෙලා මරණ වාර්තා වෙන්නක් කලින් මරණද නැද්ද කියලා දැනගන්න කලින් මෙතන ඇවිල්ලා නැගිටලා කියනවා නෑ මොහුට නඩු තියෙනවා. ඉතින් ඒ කාරණේ නෙවෙයි මෙතන ප්‍රශ්නේ. ගෞරව ඇමතුමා. මේ ඔබතුමා එක්ක දෙන ප්‍රශ්නක නෙවෙයි මම මේ කියන්නේ අවංකව මේ කියන්නේ. අපි යථාර්ථය තේරුම් ගන්න ඕන නියෝජක කතානායකතුමනි. අධිකරණ භූමිය ඇතුළට ගිහිල්ලා නඩුකාරවරිය ඉදිරිපිට ඝාතනය කරන පුද්ගලෙක්ව අධිකරණය ඇතුළේ ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක් ඔහුගේ ඉතිහාසය පිළිබඳව ඔහුගේ ක්‍රියාකාරකම් ඔබතුමාලා වෙනම ගනුදෙනු කරගන්න. හැබැයි ඒ පුද්ගලයාව ඝාතනය කරනවා මහජන දිනේ වාඩිලා ඉද්දී. මහජන දිනේ. අපි කියන්නම්කෝ වෙලාව ආවම කවුද කෝල් කරේ කියලා. කවුද නීතිඥවරු කියලාත් අපි කියන්නම්. ගරු ඇමතුමා කරුණාකරලා ඔබතුමාගේ මගේ අතර ප්‍රශ්නයක් නැහැ. මම මේ අවංකව ඔබතුමාට කියන්නේ. ඔබතුමා සද්ද නැතුව අන්න කියන දේ අහගන්නකෝ. ඔය දැන් ඔන්න දැන් අහගත්තනේ. අන්න කියන්න. මෙතුමාද ඉස්කෝලේ ගිහලා ඉගෙනුනේ නැති උනාට වෘත්ති සමිති කරලා පුරුදු විනේ. ඔයා උත්තර දෙන්නකෝ. හැබැයි ඔබතුමාලා මොකද කරන්නේ? අපි ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ ආණ්ඩුවේ රැකවරණයේ සහිතව සංවිධානාත්මක අපරාධකරුවන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ තියන්න එපා. ඒක කරන්න එපා. එක කණ්ඩායමක් ක්‍රියාත්මක කරනවා තව කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නවා. එහෙම කරන්න එපා. ඒ කරන කාරණේ තුල මේ රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ නැහැ. මටත් ළමයි ඉන්නවා කරු නියෝජක කතානායකතුමනි. අපි විශ්වාස කරන මද්ද්‍රව්‍ය නතර වෙන්න ඕනේ. නවත්තන්න ඕනේ. අපි එදා ක්‍රීඩාව ප්‍රවර්ධනය කරේ සංස්කෘතියට කලාවට දරුවෝ ගෙනාවේ මතෙන් ඈත් කරන්න. හැබැයි ඒකටත් ඔබතුමාලා බැන්නා. බේබිලා රේස් පදිනවා කිව්වා ඒ කාලේ. ඒකටත් බයිනවා. හැබැයි ඒකට කමක් නැහැ. මේ වැඩපිළිවෙල කරන්න. හැබැයි කරන අතරේ සංවිධානාත්මක අපරාධ කරුවන්ට ආරක්ෂා කරන්න ලෑස්ති වෙන්න එපා. දැන්
ඔබතුමාලගේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය බලනකො පොලිසියේ දෙක පැත්තකේ පිල්ලයන් අතරන් උඩ රන් ඉන්නවා ඇහුවම කියන්නේ පාස්කෘත සම්බන්ධයෙන් කියලා. හැබැයි යාගේ DO එකේ පාස්කෘත ගැන සඳහන් වෙලා නැහැ නේ කරු නියෝජක කතානායකතුමනි. ඩිටෙන්ෂන් නෝඩ් එකේ තුන් පාරක් ඒක දීර්ඝ කරානේ රැඳුම් නියෝගේ. ඒ රැඳුම් නියෝගේ පාස්කෘතාවක් ලියලා නැහනේ. හැබැයි මාධ්‍යට කියන්නේ පාස්කෘත කියලා. මාධ්‍යට කියන්නේ. අනිත් පැත්තෙන් මිද්දේනිය කාරණේ සම්බන්ධයෙන් ඔව් ඔබතුමාලා DO ගැහුවා. හැබැයි පුවක් දණ්ඩාවේ අල්ලපු එක්කෙනා අර කිලෝ 850ක් ගොඩබිමේ අහුනේ කරු නියෝජක කතානායකතුමනි. අර කිලෝ 850ක් ගොඩබිමේ තිබිලා අහුනේ. පුවක් දණ්ඩාවේ අපේ ගමේයත් පුවක් දණ්ඩාවේ සනාද කවුද? පුද්ගලයෙක්. හැබැයි ඒ අයට රැඳුම් නියෝග නැහැ. ඒ අය සාමාන්‍ය නීතිය යටතේ යන්න ඕනේ. දවසෙන් රිමාන්ඩ් කරා දැන් යනවා. ඉතින් නඩුව යයි මාස 6ක් 7ක් යයි රස පරීක්ෂක වාර්තා නැහැ. දැන් ඔබතුමාලා මිද්දේනේ රස පරීක්ෂක වාර්තා පැය 24න් ගෙනාව කිව්වනේ. අධිකරණ ඇමතිවරයා නැහැ හිටියනම් හොඳයි. අනේ ගරු නියෝජක කතානායකතුමනි මිද්දේනේ පැය 24 රස පරීක්ෂණ වාර්තා ගත්තා වගේ අර බන්ධනාගාරේ 30 40000ක් ඉන්නවා. හිර වෙලා. හරි අමාරුයි. රස පරීක්ෂණ වාර්තා ඉන්න නැතුව බර විශාල ප්‍රමාණයක් අසරණ වෙලා ඉන්නවා. අවුරුද්දක් දෙකක් රස පරීක්ෂණ වාර්තාවක් යනවා. හරි මිද්දේනේ වාර්තාව ගත්තා වගේ ගන්නකො එකක්. හැබැයි ඔබතුමාලා ඒවට මහන්සි වෙන්නේ නැහැ. දේශපාලනික වශයෙන් තමන්ගේ නොහැකියාව වහගන්න. තමන්ගේ බැරිකම වහගන්න. තමන් දන්නේ නැතිකම වහගන්න විපක්ෂය මර්ධනය කරන්න ඔබ තමුන්නාසලා ලෑස්ති වෙනවා. මම දැක්ක දැන් කතා කරන අය අර ගාල්ලේ වෙඩි තැබීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ මාමා කෙනෙක් ගැන කිව්වා. ඉතින් ඒ මාමා කසාද බඳින්න කලින් හිටපු දේශපාලන පක්ෂයත් හොයාගන්නකෝ. කාටද වැඩ කරේ කියලා හොයාගන්නකෝ. Honorable Nama Rajapaksa, you have 2 more minutes. බොහොම ස්තුතියි. කාටද වැඩ කරේත් කියලා හොයාගන්නකෝ. එතකොට සමහර විට ඉස්සරහා පේලිය හුඟක් අයගේ වත්කම් බැරකම් අලුතෙන් දෙන්න වෙයි. මොකද ඒව ගැනත් අපිත් බලාගෙන ඉන්නේ. අපි වෙලාවට ඒවා දානවා නියෝජක කතානායකතුමනි. හැබැයි අද ඒක වෙලාව නෙවෙයි.